මේ වීඩියෝ එකෙන් මම පෙන්වන්න යන්නේ ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්ගේ සේල්ස් සමරීස් ටික අපි කොහොමද සිස්ටම් එක ඇතුලේ බලාගන්නේ කියලා. මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන සිස්ටම් එකට සාමාන්‍ය විදිහට ලොග් වෙලා මෙන්න මෙතන තියෙන ඩිස්ට්‍රිබියුටර් කියන මෙනු එකට යන්න. ගිහිල්ලා මෙන්න මෙතනින් වාගේ අදාළ ඩිස්ට්‍රිබියුටර්ගේ නේම් එක සර්ච් කරලා අරගෙන ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මේ වින්ඩෝ එකේ මෙන්න මෙතන උඩ summary reports කියන තැන තියෙනවා පළවෙනියටම sales sum කියලා menu item එකක්. අන්නේ menu item එක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් date range එක from to දාලා select කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඉස්සරහින් මෙන්න මේ වගේ drop down එකක් තියෙනවා අපිට reports කිහිපයක්ම මෙතනින් view කරගන්න පුළුවන්. එතන මුලින්ම තියෙනවා sales summary root කියන report එක. මෙන්න මේකෙදී තෝරන ලද දින දෙක අතරේ ඒ root එකේ කොහොමද purchasing ටික එතකොට sale එක profit එක ඒ ටික වෙලා තියෙන්නේ කියලා මෙන්න මේ report එකකින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා sales summary vehicles කියලා report එක. එතකොට අර විදිහටම vehicle එකේ කොහොමද sales එක සහ purchasing ටික වෙලා තියෙන්නේ කියලා මේ report එකකින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා product summary කියලා report එක. මෙන්න මේකේ තියෙනවා ඒ තෝරන ලද දින දෙකට අදාළව කොහොමද product එකේ purchasing එක සහ sale එක වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ report එකක් තියෙනවා මෙන්න මෙතන detailed SKU summary කියලා. අන්න ඒ report එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් report එකකින් බලා ගන්න item එකකින් item එකට continuously sale එකක් වෙලා තියෙනවද කියලා. මේ report එක analyze කරලා ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අපිට තව report එකක් shop visit summary කියලා. මෙන්න මේ report එකට ගිහිල්ලා අපිට පුළුවන් තෝරන ලද දින දෙක අතරේ ඒ distributorගේ shop ටික කොහොමද visit කරලා තියෙන්නේ කියලා. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ පැත්තට දින ටික තියෙනවා. මෙන්න මේ පල්ලෙහා පැත්තට shops ටික තියෙනවා. ඔයගොල්ලන්ට මේ scroll bar වලින් scroll කරලා බලා ගන්න පුළුවන්. එතකොට shop එක visit කරලා තියෙනවා නම් දිනෙත් එක්ක කීයටද ඒ ගියපු sale එකේ total amount එක මෙන්න මේ විදිහට ඒ report එකකින් බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපිට තව report එකක් product wise sales sum කියන report එක. එතකොට මෙතන තියෙනවා අපිට බලා ගන්න පුළුවන් අදාළ shop එක visit කරපු වාර ගණන සහ එතකොට ඒකේ තියෙන sale value එක. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ report එකෙන්. ඊළඟට අපිට තව report එකක් තියෙනවා product spread කියලා. මෙන්න මේ report එකෙන් අපිට පුළුවන් item wise එක item එකක් කොහොමද විකිණලා තියෙන්නේ සහ මෙතන තියෙනවා ඒ shop කීයකද කියන එක. උදාහරණයක් විදිහට දැන් මෙතන මේ ghee bottle කියන එක ගත්තොත් එහෙම ghee bottle 50ක් විකුණලා තියෙනවා කඩවල් 15ක්. ඒ විදිහට අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපි sales summary එකක් මේ system එක ඇතුළේදී බලා ගන්නේ.